මේ තියෙන ඩොමෙස්ටික් මැෂින් එකට හයි කරන මෝටරයක්. මේක හයි කරන්න පුළුවන් නෝමල් මැෂින් එකට සහ ෆික්සඩ් මැෂින් එකට විතරයි. හැබැයි සමහරක් අය ඕවර්ලොක් මැෂින් එක හයි කරලා තියෙන මේසේ උඩට ලී කෑල්ලක් හරි යකඩ කෑල්ලක් හරි හයි කරලා මේ නෝමල් මැෂින් එකට හයි කරන මෝටර් අනිත් පැත්තට හරවලා ඕවර්ලොක් මැෂින් වලටත් හයි කරනවා. ඒකෙන් වෙන්නේ ඕවර්ලොක් මැෂින් එකේ ස්පීඩ් එක අඩු වෙන එකයි. ඕවර්ලොක් මැෂින් එකේ බෙල්ට් එක නිතරම කැඩෙන එකයි. පැටල් එක පාගනකොට මෝටරේ දුවන්නේ නැති වෙන එකයි. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් මතුවෙනවා ඕවර්ලොක් මැෂින් එකට නෝමල් මැෂින් මෝටරේ හයි කරාම. අනිත් එක තමයි ඕවර්ලොක් මැෂින් එකට ඕන වේගෙන් වැඩ කරන මෝටරය. මේ නෝමල් මෝටර ඕවර්ලොක් මැෂින් එකට ගැළපෙන තරමට වේගෙන් වැඩ කරන්නේ නැහැ. මේ තියෙන්නේ වොට් 120 රිවර්ස් මෝටර එකක්. ඕවර්ලොක් මැෂින් එක කැරකෙන්න ඕන පිටිපස්සටනේ. ඉතින් මේ ඕවර්ලොක් මෝටරෙත් කැරකෙන්නේ පිටිපස්සට. ඒ කියන්නේ වමට. බොරුවට තේරුමක් නැතුව නෝමල් මෝටරයක් අරගෙන ලෑලි කෑල්ලකට හරි මේසයකට හරි හයි කරගෙන බොරුවට දුක් විඳින්න ඕන නැහැ. මේ තියෙන්නේ ඕවර්ලොක් එකේ යටට තියෙන බේස් එකනේ. මේ තියෙන්නේ බේස් එකට මෝටරේ හයි කරන ඇන දෙක. මෝටරෙත් එක්ක එන ප්ලේට් එක බේස් එකට හයි වෙන විදියට මෝටරේ පිටපැත්තට දාලා බේස් එකට හිටින විදියට පිටපැත්තෙන් තියලා ඇන දෙක දාලා හොඳින් තද කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඕගල්ලන්ට අපේ ළඟට ආවොත් උසස් තත්ත්වයේ ඕවර්ලොක් මෝටර් සහ නෝමල් මෝටර් පහසු මිලට මිලදී ගන්න පුළුවන්.